ඉස්කෝලේ පොතෙන් එළියට ඇවිත් අපේ මාධ්‍යකෙන් වැඩ කරන්න, අලුත් දේවල් හදන්න, නිර්මාණය කරන්න කවුද කැමති නේද? 6 වසරේ ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා කියන්නේ හරියටම ඒකට තියෙන විෂය. මේක නිකම්ම පාඩමක් නෙවෙයි. ඇත්තටම නියම වැඩකාරයෙක් වෙන්න යන ගමනක පළවෙනි පියවර. අපි බලමුද මේ විෂය ඇතුලේ හැංගිලා තියෙන සුපිරි දේවල් මොනවාද කියලා? කවදා හරි හිතිලා තියෙනවද තමන්ගෙම වත්තෙන් නෙලාගත්ත එළවලුවකින් කෑම වේලක් හදාගන්න? එහෙම නැත්නම් ලී කෑල්ලකින් පුංචි සෙල්ලම් බඩුවක් හරි පුටුවක් හරි නිර්මාණය කරන්න. සමහර විට කවදා හරි තමන්ගෙම කියලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න. අන්නේ හීන ඔක්කොම ඇත්ත කරගන්න පාර තමයි මේ විෂයෙන් අපිට කියලා දෙන්නේ. මේක පාසල් පොතට විතරක් සීමා වෙන්නේ නැහැ. ජීවිතේටම වටිනා හැකියාවන් ගොඩක් එකතු කරන නියම ගමනක්. හරි. එහෙනම් මේ සුපිරි ගමනේදී අපි යන්න ප්‍රධාන නැවතුම් ටික තමයි මේ. අපි කෘෂිකර්මයෙන් පටන් අරන් ආහාර, තාක්ෂණ වේදයේ, ව්‍යාපාර වගේ ක්ෂේත්‍ර ගොඩක් ගැන කතා කරනවා. අවසානයේදී මේ හැමදේම අපේ අනාගතයට වැදගත් වෙන්නේ කොහොමද කියලාත් බලමු. ලෑස්තිද? අපි යමු එහෙනම්. ඉතින් අපේ මේ ප්‍රායෝගික කුසලතා ගමන ප්‍රධාන ක්ෂේත්‍ර 5ක් හරහා තමයි දිගහැරෙන්නේ. මේ හැම එකකින්ම අපිව දක්ෂ, නිර්මාණශීලී කෙනෙක් බවට පත් කරනවා. අපේ පළවෙනි නැවතුම තමයි කෘෂිකර්මය. මේක නිකම්ම පැල හිටවන එකට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. හිතන්නකෝ පුංචි බීජයක් ඒක පැල වෙලා ගහක් වෙලා අන්තිමටම අපේ කෑම පිඟානට එන රසම රස එළවලුවක් පළතුරක් වෙනකම්ම තියෙන සුන්දර ක්‍රියාවලිය ගැන තමයි අපි මෙතනදී ඉගෙන ගන්නෙ. මේක හරිම සරලයි. හිතන්නකෝ අපි තක්කාලි පැලයක් හිටවනවා කියලා. මුලින්ම අපි ඒකට හොඳට පස ලෑස්ති කරගන්නවා. ඒ තමයි ඉඩම සකස් කරන එක. ඊට පස්සේ පරිස්සමට ඒ පැලේ හිටවලා දවස ගානේ වතුර දාලා පොහොර ටිකක් දාලා ආදරෙන් බලා ගන්න ඕන. ඒක තමයි නඩත්තුව. මාස කීපයකින් රතු පාටට දිලිසෙන තක්කාලි ගෙඩි පිරීලා තියෙනකොට අන්නේ ඒ තමයි අස්වෙන්න. Tamanගෙම මහන්සියෙන් වවාගත්ත දෙයක් කනකොට දැනෙන සතුට. ඒක වචනෙන් කියන්න බෑ. හරි. දැන් අපි මහන්සි වෙලා වවාගත්ත එළවලු පළතුරු ටික ගෙදර ගෙනාවා. ඒ තිති මොක්කොම එකපාර කන්න බෑනේ නේද? නරක් වෙන්න කලින් මොකද කරන්නේ? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරය තමයි අපේ දෙවෙනි ක්ෂේත්‍රය ආහාරය යටතේ අපි ඉගෙන ගන්නෙ. ඒ කියන්නේ මේ ආහාරවල රසයයි ගුණයයි නැති නොවි වැඩි කාලයක් තියාගන්නේ කොහොමද කියලා. මේවෙන් සමහර ක්‍රම අපේ ආච්චිලා සීලා කාලේ ඉඳන්ම පාවිච්චි කරපුවා. බලන්නකෝ මාළු වියලලා තමයි කරවල හදන්නේ. අච්චාරු ජෑම් වගේ දේවල් හදද්දී ලුණු, සීනි, විනාකිරි වගේ දේවල් පාවිච්චි කරනවා. මේවයින් කරන්නේ ආහාර නරක කරන පුංචි ශුද්‍ර ජීවීන්ට වැඩෙන්න තියෙන ඉඩ නැති කරන එක. ඇත්තටම ෆ්‍රිජ් එකේ දාලා ශීතනීය කරන එකත් ඒ වගේම තමයි. මේ සරල ක්‍රම වලින් අපිට පුළුවන් ආහාර නාස්තිය ගොඩක් අඩු කරගන්න. හරි, වත්තේ වැඩ ඉවරයි. දැන් අපි යන්නේ අපේ වැඩපොළට. අපේ තුන්වෙනි ක්ෂේත්‍රය, ඒ කියන්නේ තාක්ෂණ වේදිය. මෙතනදී අපි ඉගෙන ගන්නේ ලී කෑල්ලකින් පුටුවක් වගේ, එහෙම නැත්නම් ටගරන් කෑල්ලකින් පුංචි පෙට්ටියක් වගේ දෙයක් හදන්න අවශ්‍ය මෙවලම්, ඒ කියන්නේ අත්ආයුධ හරියටම පාවිච්චි කරන්නේ කොහොමද කියලා. තාක්ෂණික කාර්යයක් කියන්නේ මොකක්ද? හිතන්නකෝ අපි ලී වලින් කුරුළු කුඩුවක් හදනවා කියලා. මුලින්ම මොකද කරන්නේ? ලී කෑලි ටික හරියටම මනිනවා. ඊට පස්සේ කපණියකින් හැඩගස්වනවා. අන්තිමටම ඇණ පාවිච්චි කරලා ඒ කෑලි ටික සම්බන්ධ කරනවා. අන්නේ සම්පූර්ණ ක්‍රියාවලිය, ඒ කියන්නේ අමුද්‍රව්‍යයක් පාවිච්චි කරලා මෙවලම් යොදාගෙන නිර්මාණයක් කරන එක තමයි අපි තාක්ෂණික කාර්යයක් කියලා හඳුන්වන්නේ. මේක තමයි වැඩපොලේ තියෙන වැදගත්ම රීතිය. නිසි ආයුධ, නිසි කාර්යයට. හිතන්නකෝ ඇණියක් ගහන්න මිටියක් වෙනුවට ලොකු ගලක් පාවිච්චි කරොත් සමහර විට ඇණිය ඇද වෙයි, ලෑල්ල පුපුරයි, අතටත් තුවාල වෙන්න පුරුවන්. එක් මිටියක් ගත්තම වැඩේ හරිම ලේසි, පිළිවෙලයි, ආරක්ෂිතයි. ඉතින් මතක තියාගන්න හැම මේවලමකටම විශේෂ කාර්යයක් තියෙනවා. මෙවලම එක්ක වැඩ කරද්දී විනෝදයටත් වඩා වැදගත්ම දේ තමයි ආරක්ෂාව. මේ විෂයේදී අපිට උගන්වන්නේ හැම මෙවලම්මක්ම පාවිච්චි කරන්න විතරක් නෙවෙයි. ඒක ආරක්ෂිතව පාවිච්චි කරන්නේ කොහොමද? වැඩ ඉවර වුණාම පිරිසිදුව තියාගන්නේ කොහොමද කියලාත් එක්ක. මොකද වැඩේ සාර්ථක වෙනවටත් වඩා අපි පරිස්සම් වෙන එක 1000න් සම්පතක්. හරි. අපි දැන් වගා කරන්න දන්නවා, අලුත් දෙයක් නිර්මාණය කරන්න දන්නවා. ඊළඟට මොකක්ද? අපි හදපුවේ ලස්සන දේ තව කෙනෙක්ට දෙන්නේ, එහෙම නැත්නම් විකුණන්නේ කොහොමද? අන්නේ එතනට තමයි අපේ ඊළඟ ශ්‍රේෂ්ඨ දෙක එන්නේ. ව්‍යාපාර සහ රූපණ. සරලවම කිව්වොත් හොඳ අදහසක් හොයාගන්න එකයි, ඒ අදහස ලස්සනට ඉදිරිපත් කරන්න එකයි ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. බිස්නස් එකක් ගැන හිතද්දී තේරුම් ගන්න ඕන හරිම වැදගත් දෙයක් තමයි මේ. අවශ්‍යතා සහ උවමනා අතර වෙනස. අවශ්‍යතා කියන්නේ කෑම, බීම, ඇඳුම් වගේ අපිට ජීවත් වෙන්න නැතුවම බැරි දේවල්. හැබැයි උවමනා කියන්නේ
අලුත්ම සෙල්ලම් බඩුවක්, ලස්සන පාපැදියක්, වීඩියෝ ගේම් එකක්. ඒව නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒත් අපි ඒවට ආසයි අපේ ජීවිතේට සතුටක් ගෙනවා. සාර්ථක ව්‍යාපාරයක් කරද්දී මිනිස්සුන්ගේ අවශ්‍යතා මොනවද, ඌමනා මොනවද කියලා හරියටම තේරුම් ගන්න එක හරිම වැදගත්. දැන් අපි බලමු රූපණ ගැන. මේක හරියට භාෂාවක අකුරු වගේ. අපි ඉරි රවුම් කොටු වගේ සරල හැඩතල සහ විවිධ වර්ණ පාවිච්චි කරලා කොහොමද අපි හිතේ තියෙන අදහසක් කතාවක් තව කෙනෙක්ට ලේසියෙන් තේරෙන විදිහට කියන්නේ කියලා තමයි මෙතනදී ඉගෙන ගන්නෙ. මේ හැමදේම එකට එකතු වුණාම තමයි ලස්සන නිර්මාණයක් බිහි වෙන්නේ. ඉතින් වගා බිමේ ඉඳන් වැඩපොළට එතනින් ලස්සන නිර්මාණයක් හදන තැනට අපි දැන් ගමනක් ආවා. මේ ඔක්කොම එකතු වුණාම මොකක්ද වෙන්නේ? මේ විශ්යෙන් ඉගෙන ගන්න දේවල් අපේ අනාගතයට වැදගත් වෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. බලන්න මේ විෂයේ නියම අරමුණ නිකම්ම වැඩ කැලි ටිකක් ඉගෙන ගන්න එක නෙවෙයි. ඒ හරහා ඕනෑම වැඩක් පිළිවෙලට කරන්න, තමන් ගැන විශ්වාසයක් ඇති කරගන්න, අලුත් අදහස් හිතන්න, නිර්භීතව අලුත් දේවල් අත්හදා බලන්න අපිව හුරු කරනවා. මේ කුසලතා ඉස්කෝලේ විතරක් නෙවෙයි ජීවිතේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අපට උදව් වෙනවා. ජාතික අධ්‍යාපන ආයතනය කියන විදිහට නම් මේක හරිම විශේෂ විෂයක්. මෙතනින් ලැබෙන මිටියක් අල්ලන හැටි විතරක් නෙවෙයි, ප්‍රශ්නයක් ආවම ඒක විසඳන හැටි, දෙයක් සැලසුම් කරන හැටි, කණ්ඩායමක එක එකතු වෙලා වැඩ කරන හැටි වගේ අනාගතයේදී ඔයාලා කවුරු වුණත් මොන ශ්‍රේෂ්ඨයට ගියත් අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙන ගොඩක් දේවල් මෙතන ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම ඉගෙන ගත්තට පස්සේ ඔයාලගේ අත් දෙකෙන් ඔයාලගේම අදහසකින් මුලින්ම මේ ලෝකෙට එකතු කරන්නේ මොන වගේ අපූර්ව නිර්මාණයක්ද, පොඩි වගාවක්ද, ලස්සන චිත්‍රයක්ද, නැත්නම් කවුරුත් නොහිතපු අලුත්ම දෙයක්ද? හිතන්න, මොකද මේ ගමන දැන් පටන් ගත්ත විතරයි. නිර්මාණයේ සීමාවක් කොහෙත්ම නැහැ.